අද දින ලෝක දේශපාලනයේ කැළඹුණු අවස්ථාවක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යයෙන් වාර්තා කරමින් සිටි ඇමරිකා වෙනිසුලාව වෙත දෙවන්ත ගුවන් ප්‍රහාරයක් දියත් කරමින් වෙනිසුලානු ජනාධිපති නිකොලොයි මදුරෝ සහ බිරිඳ ඇමරිකානු බාරට ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ප්‍රකාශ කර තිබෙනවා. වෙනිසුලානු ජනාධිපති විසින් සාමයේ දෑත් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දිගු කරලා තිබූ අවස්ථාවක පවා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ගත්ත තීරණයට ප්‍රධාන හේතුව තමයි වෙනිසියුලාවේ සිට ඇමරිකාවට ඇතුළු වෙන මත්ද්‍රව්‍ය වැළැක්වීම යන අදහස. ඉතින් මදුරෝගේ පාලනයට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අධිකරණයේ නඩු පැවරීමක් සිදු කරලා තිබුණා. ඒ වගේම තමයි භූදේශපාලනය තුළ සමාජවාදය සහ ධනවාදය අතර තියෙන ප්‍රධාන ගැටුමක් මේ අවස්ථාවේ ඉස්මතු වෙමින් පවතිනවා. වෙනිසියුලානු උප ජනාධිපතිවරිය විසින් ජනාධිපති මදුරෝ පිළිබඳ තොරතුරක් නොමැති බව දන්වන කටයුතු කරා. ඉතින් මේ අවස්ථාවේ ලෝක දේශපාලන උණුසුම් වෙච්ච අවස්ථාවක් වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්. වෙනිසියුලාව තුළ මත්ද්‍රව්‍ය පාලනය සඳහා ක්‍රියා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ ගැටුම නිර්මාණය අගෝස්තු මාසයේ ප්‍රධාන වශයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් මදුරෝට එරෙහිව ක්‍රියා කරන්න ආරම්භ කරා. වෙනිසියුලානු මුහුදු කලාපයට ඇතුල් වෙමින් ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කරන කුඩා බෝට්ටු ප්‍රහාර දියත් කරා. ඒ වගේම තමයි අත්අඩංගුවට ගැනීම කටයුතු කරා. වෙනිසියුලාවට ඇතුළු වූ තෙල් නාවුකා දෙකක් පවා ඇමරිකාව මීට පෙර අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගන්න කටයුතු කරා. එහි දිගුවක් වශයෙන් අද දවසේදී වෙනිසියුලාවට ගුවන් ප්‍රහාරයක් එල්ල කරමින් මේ අවස්ථාවේදී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ආකාරයට